ආයුබෝවන් මම රන්සන් ජයකොඩි මගේ වෙබ් ඩෙවලොප්මන්ට් වීඩියෝ සීරීස් එකේ 45 වෙනි වීඩියෝ එකකින් අද අපි කතා කරන්නේ ඇඩ්මින් පැනල් එකේ මැනේජ් ප්‍රොඩක්ට්ස් පේජ් එක ඇතුලේ සිංගල් ප්‍රොඩක්ට් විව් මොඩල් එකක් ඩිසයින් කරපු විදිහ සහ ඒක ප්‍රෝග්‍රෑම් කරපු විදිහ ගැන මුලින්ම අපි මේකේ අවුට්පුට් එක කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. මෙතන තියෙන ඕනර් ප්‍රොඩක්ට් කාඩ් එක view details කියන බටන් එක ක්ලික් කරගම පේජ් එක රීලෝඩ් වෙන්නේ නැතුව asynchronous fetch request එකක් කරා database එකේ අදාළ ප්‍රොඩක්ට් එකේ සම්පූර්ණ විස්තර ටික අරගෙන මේ වගේ ලස්සන form model එකක් විදියට open වෙනවා. ඊළඟට මේ model view එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කරේ HTML සහ Tailwind CSS පාවිච්චි කරලා. ඔයාලට පේනවා ඇති main view එක උඩින් මේක open වෙද්දි පිටිපස්සේ background එක ඩිම් වෙලා backdrop blur effect එකක් apply වෙලා තියෙනවා. user ගේ focus එක සම්පූර්ණයෙන්ම model එකට ගන්න. මේ මොඩල් එක ඇතුලේ අපිට අදාළ ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක මම පැත්තෙන් පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම ඒකට අදාළ dynamically update වෙන status badge එක, product category එක, main title එක සහ මේ product එක system එකට දාපු seller ගේ නම සහ email එක වගේ වැදගත් details මම පෙන්නලා තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණ description එක, price එක සහ product level එක advanced detail කියන එක බලා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි මොඩල් එක සම්පූර්ණයෙන්ම රෙස්පොන්සිව්. විශේෂම දේ තමයි මේ මොඩල් එක සම්පූර්ණයෙන්ම රෙස්පොන්සිව්. ඒ කියන්නේ මොබයිල් ඩිවයිස් එකකදී ඇඩ්මින් ඩෑෂ්බෝඩ් එකට ලොග් වෙලා බලුවොත් UI එක කැඩෙන්නට ලස්සනට ස්ටැක් කරලා අපිට මේ විදිහට ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන්. ඒ වගේම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ක්ලික් කරාම මේකෙන් අපිට මේක ක්ලෝස් කරගන්න ඕන නම් ක්ලෝස් බටන් එක ක්ලික් කරාම හරිම ලේසි විදිහට මොඩල් එක ක්ලෝස් කරගන්න පුළුවන්. ඊට මේක තමයි අපේ අවුට්පුට් එක. දැන් අපි යමු VS Code එකට ගිහින් බලමු අපි මේ responsive model UI එක සහ Ajax සහ data කියන process එක කොහොමද code කරලා තියෙන්නේ කියලා බලන්න. ඒ තමයි VS Code එක open කරගන්නවා. දැන් අපි බලමු මේ ලස්සන product model එක සහ ඒක ඊට පස්සේ දුවන synchronous Ajax process එක මම කොහොමද program කරලා තියෙන්නේ කියලා. එතකොට මුලින්ම අපි model එකේ HTML සහ CSS structure එක බලුවොත් මම මේ සාමාන්‍යයෙන් hide කරලා තියෙන්නේ Tailwind වල පින් කියන class එක පාවිච්චි කරලා තියෙනවා hide කරන්න. ඒ වගේම මේක අනිත් හැම element එකකට වඩා උඩින් පේනවම fixed inset 0 inset 50 කියලා දීලා තියෙනවා. මේකේ තියෙන විශේෂම දේ තමයි UI එක ලස්සන කරන්න පාවිච්චි කරපු backdrop blur sm class එක. මේකෙන් model එක open වෙද්දී background එක ලස්සනට blur වෙනවා. ඒ වගේම data load වෙනකම් වෙනනම් ලස්සන loading spinner එකකුත් මම ඩිසයින් කරලා තියෙනවා. ඊට පස්සේ model එකෙන් පිට ක්ලික් කරාම එහෙම නැත්නම් අර X button එක ක්ලික් කරාම model එක close වෙනවා. මෙතන close category model කියන JS function එක call කරලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි යමු වැදගත්ම කොටස වෙන JavaScript function එකට. admin කෙනෙක් view details click කරනවා. මෙතන view product id කියන asynchronous function එක වැඩ කරනවා. මුලින්ම මේකෙන් කරන්නේ අර hidden class එක අයින් කරලා model එක පෙන්නන එක. ඊට පස්සේ data එනකන් අර snipper එක පෙන්නනවා. ඊළඟට මම fetch එකේ පාවිච්චි කරලා අදාළ product එකත් එක්ක get request එකක් විදිහට අපේ back end එකේ තියෙන get product details.php කියන REST API endpoint එකට යවනවා. මේක මම දීලා තියෙන්නේ try catch block එකක් ඇතුළේ නිසා network error එකක් ආවත් system එක crash වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන අවසාන වශයෙන් back end එකෙන් JSON data එක සාර්ථක ආවට පස්සේ මම ඒ data ටික අරගෙන model එකේ content dynamically update කරනවා. ඒකම පාවිච්චි කරලා තියෙන්නේ model JavaScript වල එන template literal backticks ක්‍රමය. මේකෙන් අපි HTML එකම PHP වගේ variable එකට bind කරන්න පුළුවන්. ඔයාලට පේනවා මම මෙතන $sign මේ image URL එක මෙතන වගේ data bind කරලා තියෙනවා. ඒ වගේම මම status badge එකේ partner වශයෙන් මම මෙතන channel operator එක පාවිච්චි කරලා තියෙනවා. මේ විදිහට data bind කරපු සම්පූර්ණ HTML block එක අර model content view එකේ ඉන HTML එකට sign කරනවා තමයි අර දැක්ක ලස්සන UI create වෙන්නේ.
එතකොට මේ විදිහට තමයි කිසිම page reload එකක් නැතුව ඉතාමත් responsive සහ user friendly module එකක් මම program කරලා තියෙන්නේ. මම හිතනවා මම explain කරපු පැහැදිලි ඇති කියලා. thank you හැමෝටම. සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.